මේක තමයි මේ ඩයලොග් එක පළවෙනි වතාවට මේ ලංකාවේ under the sea කේබල් එකක් ලෑන්ඩ් කරන ෆස්ට් ටයිම් එක මේ කේබල් එකට අපි කියන්නේ BPG කේබල් එක කියලා. ඒ කියන්නේ මේ Bay of Bengal Gateway කියන එක. මේක එක පැත්තකින් අපි මැලේසියා වලට කනෙක්ට් වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි යනවා UAE වල ෆුජරා වෙනකන් යනවා. මේකත් එක්ක ඇති හම්බෙන ලොකුම වාසිය තමයි එළියට කනෙක්ටිවිටි එක හදාගන්න තියෙන සම්බන්ධතාවය හදාගන්න තියෙන අවශ්‍යතාවය වෙන්න වැඩි වෙනවානේ. ඒකට අවශ්‍ය කරන අර කැපැසිටි එක ධාරිතාවය කියන එක මේකත් එක්ක සෑහෙන්න වැඩි වෙනවා. මේක ඇත්තටම අපිට හම්බ වෙනවා 5.5 ටෙරාබිට්ස් per second කියන ස්පීඩ් එකක් හම්බ වෙනවා. එතනදී අපි ඩ්‍රොප් කරනවා මෙන්න මේ පවර් කෑල්ල තියෙන පවර් ට්‍රාන්ස්මිට් කරන මේ කොපර් පාර්ට් එක. ඒක අපි ගේනවා මේකට. මේක තමයි තනිකරම කේබල් එක පවර් කරන ඉක්විප්මන්ට් එක. මේකට අපි දීලා තියෙනවා normal electricity power එක අරගෙන තියෙනවා CB එක through. ඊට අමතරව dialog එක redundant විදියට power supply කරනවා. generators තියෙනවා. generators වල capacity එක තියෙනවා දවස් 3ක් විතර CB failure එකදී run වෙන්න. ඊට අමතරව battery backup එකක් දීලා තියෙනවා. ඒකෙනුත් දවස් 2ක් විතර run කරගන්න පුළුවන්. මොනවා හරි total isolation එකක් වුණත් 5 days විතර කිසි issue එකක් නැතුව supply එක දෙන්න පුළුවන් level එක තියෙනවා. මොකද ඒ supply එක සෑහෙන important. අපි මේක power කරන නිසා.